අද මං ඔයාලව එක්කන් යන්නේ ලංකාවේ තියෙන ලස්සනම සහ සුන්දරම කැම්පස් එකට. ඒ තමයි පේරාදෙණි. මම ආවා පේරවල රොබරෝසියා වසන්තය බලන්න. හැබැයි මේ අන්තිම කාලේ කොහොම හරි මල් හැලෙන්නලා ඉවර වෙන්න කලින් මං කොහොම හරි කැම්පස් එකට ගියා. මේ තියෙන ලස්සන රොබරෝසියා මල් මේ තියෙන්නේ ෆිසිකල් එක ගාව. ඉතින් මං පොඩ්ඩ එහෙට මෙහෙට ඇවිද කොහොම හරි කැම්පස් එකේ තිබ්බ ලස්සන තැන් හොය ගියා. ඉතින් මේ ගමන ආරම්භ වුණේ සෝලෝ එකක් විදිහට. හැබැයි මැදදි පොඩ්ඩක් බලන්නකො මට මොකද වෙන්නේ කියලා. කැම්පස් එක හැම තැනම මේ වගේ ලස්සන රොබරෝසියා මල් පිරීලා. මම දන්නේ නැහැ මේවා කවුද ඇත්තටම වැව්වේ කියලා. හැබැයි ඒ කාලේ මේවා වවපු කට්ටිය මොකක් හරි දෝ හොඳ දෙයක් හිතලා තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔටුකා. ඔටු ගහ මොකක්ද කියලා ඔයාලා දන්නේ නැත්නම් කැම්පස් එකේ ඉන්නගෙන් අහලා බලන්නකෝ. එතකොට ඔයාලත් හිතේ මාත් ඉන්න ඕනේ ඔටු ගහ ගාව කියලා. මේක තමයි ජිම් එක ළඟ තියෙන කැන්ටින් එක. මේකේ නම මගේ යාළුවා කිරිපු විදිහට යූස් වෙන්න ඕනේ. මට හරියට මතක නැහැ. ඉතින් මම මෙතනට ආවා මගේ උදේ කෑම එක ගන්න. මම මේක සෝලෝ ඩේට් එක ගන්න. ඉතින් මම ගොඩාක් මංගා සල්ලි තිබෙන්නේ නැති හින්දා මං ගෙදරින් කෑම හදාගෙන ආවා උදේට කන්න. ඉතින් මම මේ පරිසරය විඳ මගේ උදේ කෑමක් ගන්නවා. මොකද එදා කැන්ටින් එක වහලා තිබ්බේ එදා නිවාඩු දවසක් නිසා. හරි ඔයාලා ඔටු ගහ දැක්කනේ. මං ඔයාලට දැන් පෙන්නන්න හිච් ගහ. දැන් ඔයාලට තේරෙයි ඔටු ගහයි හිච් ගහයි අතර මොකක්ද තියෙන වෙනස කියලා. ඒ තේරෙන්නේ නැත්තම් අයියෝ ඔයාලා වැඩක් නැහැ. මේ තියෙන්නේ හිච් ගහ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතන ඒක ඕනේ නැහැ නේද? ඒක සංස්කෘතික දැන හින්දා මං කියන්නේ නැහැ. මම තවත් ලස්සන මල් හොය යනවා. හැම තැනම රොබරෝසියා පැලිතින් මට ගමන ඉවර කරගන්නත් බෑ. ඒ තරම් මෙතන ලස්සනයි. ඉතින් මං ඔහොම තනියෙන් ඇවිද ඉන්නකොට මට හම්බුණා හරිම සුන්දර චරිත දෙකක්. මම හිතුවේ යාළ A levels කරන නංගිලා කියලා නෑ. හැබැයි යාළ ෆස්ට් ඉයර්ස්ලා. ඉතින් මම ගිහින් ඇහුවා නංගි පුළුවන් ද මගේ ෆොටෝ එකක් අරන් දෙන්න කියලා. මොකද මේක සෝලෝ එකක් හින්දා මට ෆොටෝ එකක් ගහන්න කෙනෙක් හිටියේ නැහැ. හැබැයි අවසානෙට මට උනේ මගේ ෆොටෝ ගහන එක පැත්තකින් තියලා මට යාළුවගේ ෆොටෝස් වීඩියෝස් ගන්න වුණා. ඉතින් මේන් ඒ සුන්දර නංගිලා දෙන්න. ඊට පස්සේ බලන්නකෝ අපි එතන ෆිල්ම් කරපු එක තමයි කරේ තියෙන ඒවා. प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं बेवफा तुम नहीं तो क्यों इतने गिले हो गए चलते चलते कैसे ये फासले हो गए हो क्या पता कहाँ हम चले. ඊට පස්සේ ඒ නංගිලා දෙන්න මාව යාළුවගේ හොස්ටල් එකට එක්කන් ගියා. මේ තියෙන යාළුවා ඉන්න හොස්ටල් එක මං ඇතුලේ ඒවා පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ එයාලත් එක්ක කාලා බීලා සතුට වෙලා මම මේ කැම්පස් එකෙන් දැන් යන්න ගම. වොෂ් එකක් එහෙම දාගෙන මම ගියා නුවර දළදා මාලිගාව බලන්න. මේ තියෙන කැම්පස් එක මැද්දෙන් යන බස් එකක්. ඉතින් මම ඒකෙත් බල පරිසරයේ විඳ මගේ පේරාදෙණි සෝලෝ ට්‍රිප් එක සෝලෝ එක වෙනස් වුණා. හැබැයි ඉතින් සෝලෝ ට්‍රිප් එක අවසන් කරා. ඔන්න ආයෙ තියෙන ඔටු ගහ තනිකඩයි ඉන්නවනම් ඔටු ගහ ඉන්න හරිද? ඉතින් ඊට පස්සේ මම ගිහින් පොරි එහෙම දාලා මාළුන්ට දළදා වහන්සේ වඳින්න ගියා. ඔයාලා මගේ කලින් නුවර වීඩියෝස් දැකලා තියෙනවනේ. ඒ හින්දා මම දළදා මාලිගාව අද වීඩියෝ කරේ නැහැ. ආයෙ දවසක මම නුවර යනවා. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාන්නම්කෝ. ඉතින් ඊට පස්සේ මගේ මහන්සිය නිවා ගන්න KCC එකට ගිහලා කොෆි එකක් බීලා මම පරිස්සමට ගෙදර ආවා. Thank you for watching. Bye.